Hello, welcome to my YouTube channel. ගොඩක් අය ටෙලිග්‍රෑම් ගේම් මෙහෙම ප්ලේ කරනවානේ. සමහරට ඇති වැඩකුත් නෑ, සමහර අය ප්‍රොෆිට් කරනවා. වගේ ගොඩාක් ඒවා එල්ලෙන්නේ නැතුව අපි පොඩ්ඩක් බලමු හිමීට මේ ගේම් එක බැක් කරන්න කවුද කියලා. මම පොඩි රිසර්ච් එකක් කරා. ඒක මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ මම දාලා තියෙනවා. කැමති අතට ඉතින් ජොයින් වෙන්න පුළුවන් එහෙම. ඔයගොල්ලෝ ක්ලික් කරගන්න මේ ඩේලි චෙක් කියන එක. මේ ඩේලි රිවර්ඩ්ස් තියෙන්නේ. මේ ටික ක්ලේම් කරගන්න ඩේලි. ඒ ටික මම හිතන්නේ කරත් එයා ඩ්‍රොප් පොයින්ට්ස් එනවා මේ දෙන්නේ. මේ තරුව වගේ 100ක් කරලා තියෙන එක තියෙන්නේ. අන්න ඒවා තමයි එයා ඩ්‍රොප් පොයින්ට්ස් කියන්නේ. ඒව තමයි ෆියුචර් එයා ඩ්‍රොප් එකට කන්වර්ට් වෙන්නේ ටෝකන්ස් වලට. නේද කියන්නේ එහෙමයි මේගොල්ලෝ. අපි බලමු. ඊට පස්සේ මෙතන මේ කවුන්ට් ඩවුන් එක පේනවාද මෙතන මේ දෙවනියට. එතන මේ අයින තියන්නේ ෆ්‍රීන් කියලා මේ 13 hours පෙන්වන්නේ. එතන ඩේලි දෙනවා 100 ජෙම්ස්. ඒ ටික අපිට ක්ලේම් කරගන්න පුළුවන් ඩේලි. ඒකෙන් අපිට ප්ලේ කරන්න පුළුවන් ගේම් එක ඉස්සරහට. එතන මේ ඩේලි මිෂන් එකත් චෙක් කරන්න ඩේලි. එතන ටාස්ක් යනවා. ඒකෙන් අපිට පොයින්ට්ස් හම්බ වෙනවා. මේ බොන්ක් එකක් වෙලා තියෙන්නේ. මේ එක ක්ලික් කරාම ආර ගෲප් එකට ඇඩ් වෙන්න තියෙන්නේ. ගෲප් එකට ඇඩ් වුණාම ආට මේ ඒ හීරෝවත් ගන්න පුළුවන්. ඒ හැමෝටම නම් ගන්න අමාරුයි. try එකක් දෙන්න. දැන් මගේ හීරෝස්ලා මෙතන පෙන්නන මේ ෆ්‍රී ඉන් කියලා තියෙනවනේ 3 hours. ඒ කියන්නේ දවසට සාමාන්‍යයෙන් දෙපාරක් විතර මෙතන ෆ්‍රී හීරෝ කෙනෙක්ව අපිට ගන්න පුළුවන්. ඉතින් අපිට ඉතින් ගේම් එකේ හැම වෙලේම ඉන්න බෑනේ. ඒ නිසා දවසට එකපාරක් ඉතින් ඇවිල්ලා බලලා අරගෙන යන්න. ගේම් එක ගැන ફોකස් කරන්න එපා. නිකන් ටයිම් එකත් වේස්ට් වෙනවා ඊට පස්සේ. පස්සේ යන් හීරෝස් ටික චෙක් කරන්න. මගේ හීරෝස්ලා සේරම නම් දෙන්න වැඩ. මම ක්ලේම් කරලා ඇති ගොඩක්. මට පේනවාද මෙතන මේ උඩ ඉන්න මේ දෙවනියට ඉන්න මේ ඩීනෝ කියලා කෙනෙක්. එයාව වැරදිලා හරි ඕලන්ට ආවොත් එයාව ලෙවල් අප් කරන්න. මොකද එයාගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. අනිත් එක්කෙනා මේ මෝචි කියන එක්කෙනා. මෝචිගේ රෙයා NFT එක මෙතන මේ යට එයා ස්පෙෂල් NFT එක මේ හීරෝ කෙනෙක්. මිනිමෝ ස්පෙෂල් කාඩ්ස් මල්ලා තුන් දෙනා මිනිහටම ලෙවල් අප් කරන්න මේ රෙයා මෝචුව විතරයි. මොකද එයාගෙන් වැඩක් ගන්න පුළුවන්. අනිත් අය ලෙවල් අප් කරා කියලා අපිට ගේම් එක ඉස්සරහට යන්න අමාරුයි. මේ වෙලාවක් එයි ඒගොල්ලන්ව ලෙවල් අප් කරන්න කියන ඒ වෙලාවට ලෙවල් අප් කරමු. දැනට නිකන් අර මේ හම්බෙන ගෝල්ඩ්ස් ටික නිකන් වියදම් කරගන්න එපා. ඔයාගේ අපරාධ ඊට පස්සේ මට ආයි සල්ලි දීලා ආයි ස්ටාර්ස් වලින් ජේම්ස් අරගෙන ආයි මුලින්ම ප්ලේ කරගෙන එන්න ඊට පස්සේ. එම ලෙවල් අප් කරපු අය රික්‍රූට් කරන්න පුළුවන්. එහෙම කරත් ආයි ජෙම්ස් ඕනේ 100ක් යනවා. ඒක මම ඔයාලට පෙන්නන්න ඉන්න. එතනට ගියාම දැන් හිතන්නකො මම මෙයාව ලෙවල් අප් කරා කියලා. මම ඔක්කොම ලෙවල් අප් කරපු අය රික්‍රූට් කරා. ඒක පෙන්නන්න විදියක් නෑ දැන්. මෙයාව මෙහෙම ලෙවල් අප් කරපු එක්කෙනෙක් කියලා හිතන්නකො. මෙහෙම ලෙවල් අප් නම් මෙන්න මෙතන උඩ පෙන්නනවා 100ක් එක්ක. ජෙම් 100ක් කැපෙනවා. ආයියාගේ ලෙවල් 0 කරන්න. 0 කරාම මෙයාට හම්බෙලා තිබ්බ ගෝල්ඩ් ටික ගෝල්ඩ් ටික තමයි අපිට හම්බෙන්නේ. ජෙම්ස් ටික නම් හම්බ වෙන්නේ නැහැ. ඔතව ජෙම්ස් වියදම් වෙන එක විතරයි වෙන්නේ. මෙයාව රික්‍රූට් කරත්. ඒ කියන්නේ මෙයා ලෙවල් අප් කරපු කෙනෙක් නම් මෙයා ආයි පල්ලෙහාට ගෙනාවම අපිට අර ගෝල්ඩ්ස් ටික හම්බ වෙනවා. දැන් මම විතර පෙන්නන්නේ ගෝල්ඩ්ස් 294k කියලා. මෙයා ලෙවල් අප් කරපු කෙනෙක් නම් මෙයා ලෙවල් අප් කරපු ගානට හම්බෙලා තිබ්බ ගෝල්ස් ටික නැවත හම්බ වෙනවා. හැබැයි මර ජෙම්ස් ටික මෙතන හම්බෙන්න අපිට ඩේලි ජෙම්ස් කියලා එකක් තිබ්බි. ඒ ජෙම්ස් අනිවාර්යෙන් ගේම් එකට ඕනේ. ඉතින් මොනවා කරත් ජෙම්ස් ඕනේ. ජෙම්ස් ගන්න ස්ටාර්ස් ඕනේ. ඉතින් මේ ගේම් එකේ ගොඩක්ම ඉතින් සල්ලි යනවා ඉතින්. ඉතින් පුළුවන් වෙලාවට ඉතින් මීට කරන්න නම් සල්ලි නොදා කරන්න try කරන්න ඉතින්. මම නම් සල්ලි දාලා try කරපේ මට නම් එහෙම ප්‍රොෆිට් එකක් ඉන්නේ නැතුව තිබ්බනේ ආවා. උදාහරණයක් විදිහට ගත්තොත් කැටිසන් ඒක මම හිතන්නේ මට වේදන් උනේ ශ්‍රී ලංකා සල්ලි වුණා 20000ක් විතර. මට අනිත් පැත්තට 85000ක් ආවා.
එමයි කියලති මේ ගේම එකත් එහෙම වෙයි කියන එක ගැන හම බලාපොරොත්තු නෑ වුණට මේ ගේම එක බැක් කරනවා ඒක්ස් එක කෝෆන්ඩ අපි ජීහු කියලා කියන්න ඉතින් මේ ගඩක් කට දන්න ඇති සමාරය දන්න ඇති අලුතෙන් අපය දන්න එයා ඉන්නවත් පස්සේ පක්ඩි පෙන්ගුවන් එන්ට එක දන්නවානේ දාඒක ටීම බැක් කරනවා තව කිහිප දෙනකින්න එකන කලින් දම්ම හිටපු කීවන මේ බැක් කරනවා හැබැයි තාම එලියට මේ ගේම එක ඇවිල්ල නෑ තාමයි තින යටගේම එක මුද පාර්සිමන්ස බැලුවොත් තාම පල්ලක්ෂ ගාන ඉන්න පුළුවන්තරන් ඩේලි ෆාම් කරගන්න බලන්න ටයිම කොටක් වෙස් කරගන්න ඇතිව ටෙගම් ගේම්ස්න පාර්සිමස ගොඩක් වැඩි නාම ලොකෝ ලෝඩ ෆිට් එක එකලේ දන්න මාරු පාර්සිමන්ස්ලා අඩුවෙන තරමට තමයි ප්‍රෆිට් හොද මොනම දෙකුණත් ඒම තමයි ලාබ ඇති ඉතින් අපට තවරුම් ගන්න පුලන්ට පාර්සිමස්ල වැඩි නම් ඩොල දාගන්න හැමෝටම දෙන්න බෑන ඇවදුණු කියත් දෙන්න ඕන තමාට ප්‍රජෙක්්ගේ ෆන්ඩිං වත් එච්චර නැතිවී මේවනම් ෆන්ඩිං එක යනේ වනවේ මේ තනි කරම අපෙන් කලෙට් කරලේ වෙල්ලා අපිටම දෙන කන්නඉතින් පට පරිසමති බලා කරගන්න ඉන්ෆර්මේෂන් ටික විතර දුන්න හොල් බලල කරන්න එනම් චියස් අපි ළඟ විඩියෝ හම්බ